ගොඩක් අය ස්ට්‍රගල් කරන දේ තමයි ඒගොල්ලෝ ඇසියුම් කරනවා කැනඩාවට ආවම මට ගයක් ගන්න බෑ කියලා. ඔය හිතන්නේ ගයක් ගන්න එක අමාරු දෙයක් කියලා ඒගොල්ලොම දාගන්නවා බැරි එකක් මට ගයක් ගන්න බෑ. එහෙනම් මොකද ගන්න next best thing කැනඩාවේ මොකද්ද කරන්න පුළුවන් ලස්සන කාර්යයක් ගන්න එක. මම චානුකවයි නෞකවයි හම්බුනේ සෝෂල් මීඩියා වලින් ගයක් ගන්න එක ප්‍රොසෙස් එකක් නේ. ප්‍රොසෙස් එකේ starting to end ගත්තොත් එහෙම 80%ක් විතර beginning part එක nothing to do with real estate. ඔක්කොම ෆයිනෑන්ස් මේ චානුකයි නෞකයි මට හම් වෙලා ඒගොල්ලන් දැන් ගයක් අරගෙන සතුටින් දැන් වින්ස් වල ඉන්නවා. පටන් ගන්න අමාරු එකයි. පටන් ගත්තට පස්සේ ඊළඟ ගෙදරට සල්ලි හම්බ වෙන්නේ මෙන්න මේ ගෙදරින්. මම චානුකව හම්බෙච්ච වෙලාව කතාර මුලින්ම කිව්වා මට මිස්ටර් කියන්න එපා කියලා. ඉතින් මම හිතන්නේ චානුකව ඒක තෝදන්නේ මගේ නමේ කෑල්ලක් කියලා. right? දේශබන්දු කිව්වමත් නමේ කෑල්ල දේශබන්දු කියලා කියන්නේ වගේ නමේ කෑල්ලක් වගේ. මම චානුකවයි නෞකවයි හම්බුනේ සෝෂල් මීඩියා වලින්. ඉතින් මං හිතන්නේ චානුක මට කතා කරා මතකයි. ඉතින් මම හිතන්නේ ගොඩක් වෙලාවට මේ කැනඩාවට ආපු ඉන්කන් කෙනෙකුට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි හරි දැනුමයි නොලෙජ් එකයි මඟ පෙන්වීමයි. ඉතින් ඒක තමයි මං හිතන්නේ හැම කෙනෙකුටම අවශ්‍ය. ඉතින් මං හිතන්නේ චානුකව අපිට මට හම්බ වෙලා ඊට පස්සේ අපි කතා කරලා ඒගොල්ලන්ගේ needs and wants වලට plan එකක් හදලා ඊට මොකද දැන් ගියක් ගන්නකොට ගොඩාක් තව දේවල් බලන්න එපා. මයික්‍රෝ මැනේජර්ස්ලා ගොඩාක් ඉන්නවා. රීඩ එස්ටේට් ඒජන්ට් ඉන්නවා, මොර්ගේජ් බ්‍රෝකර් ඉන්නවා, රීඩ එස්ටේට් ලෝයර් ඉන්නවා. ඒතර හෝම් ඉන්ස්පෙක්ටර් කරන හෝම් ඉන්ස්පෙක්ටර්ස්ලා වුණේ ඊට පස්සේ ඒ වගේ හැම කෙනෙක්ම යූස් කරන්න වෙනවා මේ සිටුේෂන් එකට. එතකොට ගොඩක් කලාවට අලුතෙන් ආපු කෙනෙකුට හැම කෙනෙක්ම අඳුරගෙන කවුද හොඳ කියලා බලාගන්න අමාරුයිනේ. එතකොට ඒකත් ලොකු චැලෙන්ජ් එකක්. මොකද හැම එක්ස්පර්ට් කෙනෙක්ම එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඕනේ ඒ දේ හරියට කරලා දෙන්න. ඒ අලුතෙන් එන කෙනෙකුට ඔය ඔක්කොම කට්ටිය අඳුරගෙන ඒගොල්ලන්ව ක්වොලිෆයි කරගෙන තමන්ගේ ටීම් එකට දාගන්නත් බෑ. තව එකක් තමයි ගියක් ගන්නකොට දැන් තමන් ප්‍රොජෙක්ට් මැනේජර් වගේ උඩ ඉඳගෙන ඔක්කොම කන්ට්‍රෝල් කරන්න බෑනේ. රීඩ එස්ටේට් ඒජන්ට් ඇඩ්වයිස් කරන්න ඕනේ, මොර්ගේජ් බ්‍රෝකර්ට ඇඩ්වයිස් මොකද ඒගොල්ලන් ඇඩ්වයිස් කරනවා තමත් ඇඩ්වයිස් කරන්න බෑ. ඒතර එහෙනම් ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් විදිහට තමන්ට ඔක්කොම හැන්ඩල් කරන්නත් බෑනේ, නොලෙජ් එකක් නැහැනේ. එතකොට කෙනෙක් ඕනේ ඒ ඔක්කොම ටික තමන් වෙනුවෙන් කරලා දෙන්නනේ. ඒකත් හරි ඉම්පෝර්ටන්ට්. මොකද ගයක් ගන්න එක ප්‍රොසෙස් එකක් නේ. ප්‍රොසෙස් එකේ starting to end ගත්තොත් එහෙම 80%ක් විතර beginning part එක nothing to do with real estate. ඔක්කොම ෆයිනෑන්ස් මේ down payment, income, එතකොට tax benefit ඔක්කොම ටික තියෙන්නේ මෙතන තමයි මුල් කොටසේ. ඉතින් ඒක real estate සම්බන්ධයක් නෑ. ඒක ඔක්කොම ෆයිනෑන්ස්. ඉතින් ඒ ඔක්කොම ටික ඕගනයිස් කරාට පස්සේ ගයක් ගන්න එක තමයි අන්තිම කොටස. ප්‍රොසෙස් එක යනකොට සිස්ටම් එක යනකොට බෙනිෆිට් එක හම්බ වෙනවා. තමන් ගේ ගන්නවා. ගේ ගත්තට පස්සේ වුණත් ස්ට්‍රෙස් එකක් නැහැ. මොකද එක්සැක්ට්ලි දන්නවා මේක තමයි මාස වියදම කියලා. මට මේක තමයි යන වියදම නේ. ඉතින් ගේ ගන්නේ තමන්ට කම්ෆර්ටබල් ගානකට ඉන්ට්‍රස්ට් රේට් එක උඩ ගියාට පල්ලෙහාට ගියාට ට්‍රම්ප් ද ප්‍රෙසිඩන්ට් ප්‍රශ්නයක් නැහැ. මොකද එයා දන්නවා එයා කොහෙද මේ යන්නේ කියන එක. ඉතින් එහෙම නැතුව ගියොත් සිස්ටම් එකක් නැතුව ගියොත් අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන් දේ තමයි සර්ප්‍රයිසස්. නේ ක්ලෝසින් එකේ ක්ලෝස් කරගන්න බැරි වෙනවා. ක්ලෝස් කරගන්න ගියාම ප්‍රශ්න ඇති වෙනවා. ක්ලෝස් කරගත්තා වුණත් ඊට පස්සේ ගෙදරට ගියාට පස්සේ මේ මෝගේජ් එකේ ප්‍රශ්න ඇති වෙනවා. ගෙවා ගන්න ප්‍රශ්න ඇති වෙනවා. ඒ ඔක්කොම වෙන්නේ අර සිස්ටම් එකක් නැතුව කරාම. unfortunately මේ ගේ ගන්න එක තමයි ලොකුම ට්‍රාන්සැක්ෂන් එක ජීවිතේ කරන ගොඩක් අයට. නමුත් ඒකට තමයි අඩුවෙන්ම ප්ලෑන් එකක් තියෙන්නේ. දැන් ගෙදර ළමයෙකුට බර්ත්ඩේ පාටියක් දානවා නම් කොච්චර ප්ලෑන් කරනවද නේ? ළමයි කී දෙනෙක් එනවද? ඇලර්ජි තියනවද? මොනවද ඒගොල්ලෝ කන්න කැමති? ලොකු ප්ලෑන් එකක් ගන්නවනේ. නමුත් ගියක් ගන්න එකට එහෙම දන්නේ නැහැ. ඒක ඇල කන්සියුමර් වරදක් නෙමෙයි. කන්සියුමර් දන්නේ නැහනේ මොනවද කරන්න ඕනේ කියලා. එහෙම සිස්ටම් එකක් නැහැ. ඒක තමයි ගොඩක් අය ස්ට්‍රගල් කරන්නේ. අනිත් ගොඩක් අය ස්ට්‍රගල් කරන දේ තමයි ඒගොල්ලෝ ඇසියුම් කරනවා කැනඩාවට ආවම මට ගයක් ගන්න බෑ කියලා. ඔය හිතන්නේ ගයක් ගන්න එක අමාරු දෙයක් කියලා ඒගොල්ලොම දාගන්නවා බැරි එකක් මට ගයක් ගන්න බෑ. එහෙනම් මොකද ගන්න next best thing කැනඩාවේ මොකද්ද කරන්න පුළුවන් ලස්සන කාර්යයක් ගන්න එක. brand new වාහනයක් ගන්න මොකද ඒක ගොඩක් වෙලාවට ලංකාවේ රටක හරි අමාරු දෙයක් නේ brand new වාහනයක් පදින එක. හරි
ඒතර මෙහි ඊට පස්සේ next best thing තමයි brand new හොඳ වරදක් නැහැ. වාහනයක් තියෙන්න ඕන කැනඩාවේ අනිවාර්යයෙන්ම වාහනයක් තියෙන්න ඕනේ කාලය අඩුවෙන් හොඳට enjoy කරන්න. නමුත් වෙන්නේ ප්‍රයිවටයිස් ටික හරියට හදාගත්තේ නැත්නම් වෙන්නේ හිතන්නෝ කෙනෙක් මාසෙට 500ක් 1000ක් මාසෙකට ගෙවන්න ගියොත් එහෙම ඒ ෆිනෑන්ස් එක හරි මොනවා හරි එකක් එතකොට ලක්ෂ 2ක විතර මෝගේජ් එකක ගාණක් එතනද අයින් වෙනවා. එයා ලක්ෂ 5කට 6කට මෝගේජ් එක ක්වොලිෆයි වෙනවා නම් අර ෆයිනෑන්ස් හරි ගෙවන්න ඉතින් ලක්ෂ 2ක් විතර නැති වෙනවා. එහෙනම් ක්වොලිෆයි වෙන්නේ ලක්ෂ ඊට අඩු ගාණකට. නමුත් ඒක අදහස් කරන්නේ කාර්යය ගන්න එපා කියලා. එහෙනම් දන්නවා රයිට් දැන් මට ගේ ගන්න පුළුවන් මට ගේ ගන්න හැම දෙයක්ම තියෙනවා. එහෙනම් මම දැනට මේ මැනේජ් කරන පොඩි කාර්යයක් අරගෙන පොඩ්ඩක් කියන මාස 6ක් කතා කියලා ගේ අරගෙන ඊට පස්සේ මගේ ඩ්‍රීම් කාර්ට යන්න පුළුවන් නේ. ඔය ඒ ඔක්කොම කරන්නේ නැතුව දැනුමක් ඇතුවනේ. ඉතින් ඒක තමයි මම දැන් ඉම්පෝර්ට් බදේ චානුකයි නෞකයි මට හම්බුනේ ඉන්ටර්නෙට් එකේ උනාට ඊට පස්සේ අපි කතා කරලා අඳුරගත්තට පස්සේ දැන් ඉතින් අපි හොඳ හිතවත්කමක් තියෙනවානේ නේ. යාළුවෝගේ ආශ්‍රය කරනවා. ඉතින් මම හිතන්නේ ඒකත් ලොකු දෙයක්. ඉතින් මම දැන් ප්‍රධාන දේ තමයි ගොඩාක් අයට තියෙන්නේ lack of knowledge, lack of guidance, right? ඉතින් අපි තාම සාමාන්‍යට ඇඩ්වයිස් කරනවා ගයක් ගත්ත කෙනකින් අහනවා. ඒක වරදක් නෑ. එයාට ගයිඩ් කරන්න පුළුවන් සීමාවක් තියෙනවානේ. මොකද එයාගේ යුනික් සිටුේෂන් එකයි ඔයාගේ සිටුේෂන් එකම නෙමෙයිනේ. නේ? එකපාරක් එක දෙයක් කරපු පළියට අපි එක්ස්පර්ට් කෙනෙක් වෙන්නෙත් නෑ කිසිම දෙයක. ඉතින් අපි එක්ස්පර්ට් ඒකත් ඉතින් හරි ඉම්පෝර්ටන්ට් දෙයක්. ඉතින් මම හිතන්නේ චානුකයි නෞකයි ඉතින් මම හිතන්නේ මට හම් වෙලා ඒගොල්ලන් දැන් ගයක් අරගෙන සතුටින් දැන් වින්ස් වල ඉන්නවා. ඒ වගේම තමයි ගොඩාක් කැනඩාවට ආපු ඉමිග්‍රන්ට්ස්ලා ඉන්නවා හැමතැනම කැනඩාව වටේම. ඉතින් ඒගොල්ලන්ටත් දැනුම ඕන නම් නොලෙජ් එක ඕන නම් මම Facebook groups හදලා තියෙනවා. තමම challenge එකක් හදලා තියෙනවා www.how to break free from rent challenge කියලා. ඒකට ගියොත් එimhe මාසයක් ඇතුළත සෑහෙන නොලෙජ් එකක් මම ෂෙයා කරනවා. ඉතින් මම හෝම් බයි සෙමිනාර් එකක් කරනවා. ඉතින් හැම එකකින්ම ඔබ්ජෙක්ටිව් තමයි මේ නොලෙජ් එක ෂෙයා කරන එක. ඉතින් දෙවෙනිදාට මේ දැන් අර how to become a homeowner in 100days.com කියලා කිව්වම එනවනේ කොහොමද දවසින් ගයක් ගන්න කියලා. දැන් ඔයාම කිව්වනේ දවසියක් වට ගියේ නෑ කියලා. ඒ කියන්නේ ක්ලෝස් වෙන්නත් එක්ක දවස් කීයක් ගියද මන් දන්නේ නැහැ. දවස් කීයක් ගියද කියලා මට හරියටම දන්නේ නැහැ. නමුත් එහෙම 92ක් මං හිතන්නේ 92යි. දවස් 92යි. දවස් 92 නේ. සමහරවිට මට කෙනෙක් මාව අදහම් වෙලා සමහරට මාසයක් ඇතුළත ගේ ගන්නවා. ගන්න කියන්නේ ගේ ක්ලෝස් වෙනවා. සමහරට ක්ලෝස් වෙන්න තව මාසයක් යනවා වෙන්න පුළුවන්. මාස දෙකක් යන්න පුළුවන්. ඉතින් මේ ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් දෙයක්. මොකද රියල් එස්ටේට් කියන්නේ ලැඩර් එකක් වගේනේ අපි යන්නේ. පටන් කියන්නේ කොහෙන් හරි දින පටන් ගත්තොත් එහෙම කාලයත් එක්ක ප්‍රොපර්ටි ප්‍රයිස් එක ඇප්‍රීෂিয়েට් වෙනවා. ඊට පස්සේ මෝගේජ් එක ගෙවනකොට මෝගේජ් එක අඩු වෙනවා. ඒක ගේ විකුණුවාම මේ ඩිෆරන්ස් එක අපි දැන් මේ ඩවුන් පේමන්ට් එක දැන් මේ 25000ක් කියන්නකෝ. ඒ ගෙදර ඇප්‍රීෂিয়েට් වෙන එකයි මෝගේජ් එක ගෙවන එකයි විකුණුවට පස්සේ අමාරුට අපි ලක්ෂයක් විතර අතනින් එනවා වෙන්න පුළුවන්. ඒ එන සල්ලි ටික 100% tax free. tax ගෙවන්නේ නැහැ නේ. රියල් එස්ටේට් තමන් ජීවත් වෙන ගෙදර ටැක්ස් ගෙවන්නේ නැහැ. එහෙනම් ඒ සල්ලි ටික අරගෙන ඊට පස්සේ දෙවෙනි ගෙදරට යන්න පුළුවන්. ලක්ෂයක් ඉතුරු කරගෙන දෙවෙනි ගෙදරට යනවා කියන සමහරලාට ප්‍රැක්ටිකලි ගොඩක් වෙලාවට සමහර අයට ඒක අමාරු දෙයක් නම් අර 25000ක් හරි දාලා කී අරගත්තා ඒ සල්ලි ටික ගේ ඇප්‍රීෂিয়েට් වුණාම ඊට පස්සේ ඒ ඩවුන් පේමන්ට් එක අරන් තව එකකට යන්න පහසුයි. ඉතින් ප්‍රැක්ටිකලි අර මූවිං අප් කියන එක ලේසි. ලැඩයක් වගේ නගින්න පුළුවන්. කොහෙන් හරි පටන් ගන්නයි ඕනේ. ඉතින් පටන් ගන්නකොට හැම පෙනි එකම තමන්ගේ පොකට් එකෙන් යන්නේ. පටන් ගන්න අමාරු එකයි. පටන් ගත්තට පස්සේ ඊළඟ ගෙදරට සල්ලි හම්බ වෙන්නේ මෙන්න මේ ගෙදරින්. නේද? අර ක්ලයිම් කරන එක ලේසි. පටන් ගන්නයි අමාරු. ඉතින් පළවෙනි ගෙදර තමයි අමාරු. ඉතින් හැම කෙනෙකුටම ඕනේ නොලෙජ් එක ගයිඩන්ස් එක නිසා. ඉතින් කොහෙන් හරි නොලෙජ් එක ගයිඩන්ස් එක ගන්න. ඒ වගේම තමයි ඉතින් මම ගාවට ආවත් ඒක ලබා ගන්න පුළුවන්. ගොඩක් අය ඉන්නවා මම කියන්නේ. පොතේ තියෙන නොලෙජ් එක ෂෙයා කරන්න මොකද ඒ ගැන කියන්න ඕක. අපිට දීපු ගයිඩන්ස් එක හින්දා තමයි අපිට මෙච්චර ඉක්මනට මේක කරගන්න පුළුවන් වුනේ. මිස්ටර් ගාමිණිට තියෙන ඒ වාස් නොලෙජ් එකත් එක්ක මම හිතනවා අනිත් තව ගෙවල් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කට්ටියට තියෙන ලොකුම සපෝට් එකක් තමයි මිස්ටර් ගාමිණි දෙන්නේ ඒ අයගේ ඩ්‍රීම් එකට යන්න.
මොකද ඇත්තටම මෙහෙමනේ දැන් කැනඩාවේ ගත්තොත් එහෙම චර මාසෙක වැඩ කරා වුණත් ගොඩක් අය රිටයර් වෙන්නේ වෙල්ත් එකක් නැතුවනේ. ඒක සේව් කරන්න අමාරුනේ ගොඩක් වෙලාවට රයිට්. ගයක් ගත්තොත් ඒ ගේ තමයි ඇප්‍රීෂিয়েට් වෙන්නේ නේ. සාමාන්‍යයෙන් රියල් එස්ටේට් ප්‍රොපර්ටි එකක් කරගත්තොත් ඒක රිටයර් වෙන කාලෙනකොට ලොකුට ඇප්‍රීෂিয়েට්ලා තියෙනවා. ඒතර ඒක ඒ වෙල්ත් එක යූස් කරන්න පුළුවන් රිටයර්මන්ට් එකට. කැනඩාවේ ඇවරේජ් රිටයර්මන්ට් සේවිංග්ස් එක ඇවිල්ලා $55,000 කැනේඩියන් ඇවරේජ් එක මම කියන්නේ. එතකොට නමුත් අවුරුදු 35න් ආපු අය රිටයර් වෙනකොට ළමයිත් එක්ක ඇවිල්ලා ගෙවල් අරගෙන කිසිම දෙයක් සේව් කරන්නේ නැහැ. සේව් කරනවා කියලා දෙයක් නැහැ ගොඩක් වෙලාවට රයිට්. එතකොට ඒ වගේ කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මම ළමයි ලෝ කරලා ළමයින්ට උගන්නලා ඊට පස්සේ මම ට්‍රැවල් කරනවා මාස 6ක් වින්ටර් කාලේ ලංකාවට යනවා ඊට පස්සේ මේ ඔය ඔක්කොම සුරංගනා ලෝකේ තියෙනවනේ. නමුත් ටිකට් එකවත් ගන්න බෑ ආණ්ඩුවෙන් හම්බෙන ගානේ. රයිට්. CPP මැක්සිමම් 1068යි. ඔක් ගන්න අවුරුදු 40ක් CPP කන්ට්‍රිබියුට් කරන්න ඕනේ. ඕල්ඩ් ඒජ් සිකියුරිටි එක මැක්සිමම් 650යි. 700යි. ඔක ගන්න අවුරුදු 40ක් ඉන්න ඕනේ කැනඩාවේ අවුරුදු 18කට පස්සේ. ඒතකොට අවුරුදු 35න් ඉතල වෙලා අවුරුදු 60 වෙනකොට අවුරුදු 25කදී ලෝක දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් අර බෙනිෆිට් ලොකුවට හම්බ වෙන්නේ නැහැ. ඉතින් අර ඒ බෙනිෆිට් වලින් රිටයර් වෙන්න වගේ ඉන්නවා නම් ඒක ඉතින් නිකන් හීනයක් විතරයි. right? මම දන්නේ ඒක හරි ඒකට නොලෙජ් එක ඕනේ. රිටයර්මන්ට් එක කියන්නේ මොකද්ද? රිටයර්මන්ට් එක ඒජ් එක නෙමෙයිනේ. right? රිටයර්මන්ට් එක ඒජ් එක නෙමෙයි. රිටයර්මන්ට් එක රැන්ඩම්ලි ගත්තේ අවුරුද්දක් නේ. ජර්මනි වල තමයි ඉස්සල්ලාම 65 කියලා අරන් තියෙනවා. ලෝකෙම 65 කියලා පටන් ගත්තනේ. ඉස්සර කලින් මිනිස්සු රිටයර් වෙන්නේ නැහැ. ගන්න වැඩ කරනවානේ. ඊට පස්සේ තමයි 65 කියලා අරගෙන සෝෂල් සිකියුරිටි පැත්ත ආවේ. නමුත් රිටයර්මන්ට් එක ඒජ් ගන්න නෙමෙයි. රිටයර්මන්ට් කියන්නේ ෆයිනෑන්ෂියලි ඉන්ඩිපෙන්ඩන්ට් නම් ෆයිනෑන්ෂියලි ෆ්‍රී නම් බිල්ස් ටික ගෙවන්න පුළුවන් නේ රිටයර්. වැයට යන්න පුළුවන් ෆන් එකට හරි ගෙදර ඉන්න කම්මැලිකමට යන්න පුළුවන්. නමුත් එයා බිල් ගෙවන්න වැට යන්න ඕනේ නැහැ. නමුත් 65න් වුණොත් පස්ට වැට යන්න ඕන බිල් ටික ගෙවන්න. ඒක රියැලිටි එක. ඒකනේ දැන් ඔය වින්ටර් එකේ වුණත් ගියාන් පස්සේ ග්‍රීටස්ලා ඉන්නවනේ මේ වෝල්මාර්ට් එකේ අවුරුදු 75 මිනිස්සු ගෑනු වැඩ කරනවනේ ග්‍රීටස්ලා විදිහට. ඒක හොබි එකක් නෙමෙයි ඉන්නේ. නේ? අර හම්බ සල්ට් එක මදි නිසා ඒකට කීයක් හරි ගන්න තමයි උතන්ට යන්නේ. ඒ හින්දා මේක තමයි රියැලිටි එක. නමුත් කොහොම හරි රියල් එස්ටේට් එකක් අමුණ ගත්තොත් ගයක් ගත්තොත් එහෙම over the period of time රියල් එස්ටේට් එක ඇප්‍රීෂিয়েට් වෙනවා. ගන්න එකත් හරියට ඇනලයිස් කරලා ගන්න ඕනේ. හොඳ තැනකින් මේ බලලා ඒක තමයි එක්ස්පර්ටිස් ඕනේ. ඒ වගේ මාකට් එකේ ඒ විදිහට හරියට බලලා ගත්තොත් එහෙම කාලයත් එක්ක රියල් එස්ටේට් ඇප්‍රීෂিয়েට් වෙනවා. ඒ වෙල්ත් එක යූස් කරන්න පුළුවන් තමන්ගේ ඉදිරි දෙයකට. නේ? බුදුම හැම කෙනාම ෆයිනෑන්ෂල් ප්‍රොඩක්ට් ගොඩාක් අරන් තිනවා. RSP තියෙනවා, TFSA තියෙනවා, RRSP තියෙනවා, මේ ඉන්ෂුරන්ස් තියෙනවා. හැම දෙයක්ම ප්‍රොඩක්ට්ස් අරන් තිනවා. නමුත් මේ හැම දෙයක්ම තමන්ගේ ෂෝට් ටර්ම් ලොන්ග් ටර්ම් ගෝල් වලට අනුව ප්ලෑන් එක අනුව අරගෙන නැත්තම් ඒකනොත් තමන්ට ලොකු වාසියක් වෙන්නේ නැහැ. ඉතින් very important ප්ලෑන් එකක් හදාගන්න. very important right? මොකද කෙනෙකුට ප්ලෑන් එකක් තියෙනවා. මොකද කීකෙනාගේ ප්ලෑන් එක යුනික්. ඒත් එනං ඉතින් මම ශ්‍රීලා thank you කියන ඕගොල්ලන් මේ මගෙත් එක්ක වැඩ කරලා ගේ ගත්තට ඒ වගේම වාගේ යාළුවන්වත් රිෆර් කරනවට thank you. රිෆර් කරන්න ඉතින් වාසියක් වෙච්ච හින්දා නේ සාර්ථකයක් වෙච්ච. අපිට හරි ගයිඩන්ස් එක හම්බෙච්ච හින්දා නම් බය නැතුව තව කෙනෙක්ට කියන්නේ මේ මිස්ටර් ගාමිනිකාවට යන්න කියලා. මොකද මේ එහෙම විශ්වාසයක් නැත්නම් තව අපේ යාළුවෙක්ට කියන්න බැහැනේ මිස්ටර් ගාමිනිකාවට යන්න කියලා. ඉතින් අපි ඇත්තටම මේකේ මිස්ටර් ගාමිනිගේ දීපු සර්විස් එක අපි ඒකෙන් ලොකු බෙනිෆිට් එකක් ගත්තා. ඉතින් ඒක තව කෙනෙක්ට අපි කියනවා මිස්ටර් ගාමිනිකාවට යන්න කියලා. මොකද ඒගොල්ලන්ටත් පුළුවන් ඒ සර්විස් එක අරගෙන ඒගොල්ලන්ගේ ඒ හෝම් ඕනර් කෙනෙක් වෙන්න තියෙන ඩ්‍රීම් එක ඇචීව් කරගන්න. මම චානුකෝ හම්බෙච්ච වෙලාව කතා කර මුලින්ම කිව්වා මට මිස්ටර් කියන්න එපා කියලා. ඉතින් මම හිතන්නේ චානුකෝ ඒක මේ මම හිතුවා දන්නේ මගේ නමේ කෑල්ලක් කියලා. දේශබන්ධ කිව්වහමත් නමේ කෑල්ල දේශබන්ධු කියලා කියන්නේ වගේ නමේ කෑල්ලක් වගේ. ඉතින් කවන්නේ ඉතින් මම කිව්වේ මේ රෙස්පෙක්ට් කරනවා කියලා මේ රෙකග්නිෂන් එක දෙන්න බෑ මිස්ටර් ගාමිනී. ඒක අනිවාර්යෙන් ඒක මම ඒක මේ අනිත් අය අහගින් නැවලයිනේ ඇයිවා
මම කිව්වනේ ඔයාලට එපා කියලා. මට කිව්ව නමුත් ඒක මම ඒක මම ඒක මිස්ටර් ගාමිණිට මම රෙස්පෙක්ට් කරනවා. මොකද මිස්ටර් ගාමිණි මෙහෙට ඇවිල්ලා නොලෙජ් එක ඇක්වයර් කරගෙන ඒක ළඟ තියාගන්න නැතුව අපි එන අලුත් අයටත් ඒක බෙදලා දෙන්න කරන ඒක ලොකු මේ දෙයක් මිස්ටර් ගාමිණි. ඉතින් ඒක මේ මම රෙස්පෙක්ට් කරනවා මිස්ටර් ගාමිණිට මේ කරන ඒ උදව්ව අලුතෙන් එන අයට. ඒක ඇත්තටම මේ වගේ ලොකු පොයින්ට් එකක්. මොකද මේ හැම කෙනෙක්ම මේ කැනඩාවට ඉමිග්‍රන්ට් කෙනෙක්ගේ තියෙන ආසාවක් තමයි කියලා ගේකට යන එක. රයිට්? කැනඩියන් බෝන් අය නෙමෙයි. කැනඩියන් බෝන් අය ඉන්නවා ගොඩක් වෙලාට එයා ජීවත් වෙන ඇපාර්ට්මන්ට් එක නම් අම්මා තාත්තා හිටියා එයා ජීවත් වුණාට එයාට තව ඇපාර්ට්මන්ට් එකේ ඉන්න එක සාමාන්‍ය ලයිෆ් එකක් වෙනවා. නමුත් ඉමිග්‍රන්ට්ස්ලා ගොඩක් වෙලාවට ඇපාර්ට්මන්ට් එක නෙමෙයි තමන්ගේ ගෙදර ජීවත් වෙලා ආවිලා තියෙන්නේ. ඒකට එයාට ආවම ඉස්සලාම ඕනේ තමන් කියලා ගයක් ගන්න. ඒක ලොකු හීනයක් නේ තියෙන්නේ. ඒක මං හිතන්නේ ඒක නේ ඩ්‍රීම් එකක් වගේ නේ. කැනඩාවට ඇවිල්ලා ගයක් ගන්න එක. රයිට්? ඒක මං හිතන්නේ ඒක ලොකු ඩ්‍රීම් එකක්. ඉතින් ඒක හැම කෙනෙකුටම අචීව් කරන්න පුළුවන් ක්‍රම ගොඩාක් තියෙනවා. රයිට්? අත යාළුවෝ දෙන්නෙක් කරලා ගන්න පුළුවන්, ෆැමිලි එක දෙන්නෙක් කරලා ගන්න පුළුවන්. එන්නේ මේ ක්‍රම ඕන තරම් තියෙනවා. රයිට්? දැන් ක්‍රම ඕන තරම්. හිතන්නකෝ අම්මා තාත්තා ඉන්නවා. ළමයාට ගයක් කරන් දෙන්න ඕන. දැන් අම්මා තාත්තට පුළුවන් ළමයා ෆස්ට් ටයිම් හෝම් බයර් නම් අම්මා තාත්තට ගයක් තිබ්බා වුණත් ෆස්ට් ටයිම් හෝම් බයර් කියන ප්‍රෝග්‍රෑම් එක යූස් කරලා ගයක් ගන්න. හරි? ඒවා තම දැනගන්න ඕන. එතකොට තව කෙනෙකුට ගයක් තියනවා. තව කෙනෙකුට තව ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න. ඊට පස්සේ ගන්න කෙනාට ෆස්ට් ටයිම් හෝම් බයර් නම් දෙන්නත් එකතු වෙලා ඒ ප්ලෑන් එක හදා ගන්න පුළුවන්. මෙයා හින්දා මේ ෆස්ට් ටයිම් හෝම් බයර් විදියට ගන්න පුළුවන්. ඒකට මොකද අඩු ඩවුන් පේමන්ට් එකට යන්න පුළුවන්. ඒ වගේම තමයි ඇමෝටයිසේෂන් එක 30 years කරාන් පස්සේ මාසෙට ගෙවන අඩු වෙනවා. ඉතින් ඒව දන්නේ නැත්නම් ඉතින් ඒව දන්න ඒකේ තමන් හිතගෙන ගන්න දෙන එක විදිය කියලා නෑ. ගොඩාක් විදි තියෙනවා. ඒ විදි ඔක්කොම ඇනලයිස් කරලා බලන්න ඕනේ තමන්ට මොකද්ද සූටබල්ම ක්‍රමය කියලා. right? එහෙනම් thank you නෞකා ජානුක. ඉතින් අපි මේ Zoom තාක්ෂණයෙන් කතා කරාට ඉතින් අපි පැය තුනමාරක දුර ඉන්නේ නේ. කිලෝමීටර 450ක් විතර නේද? වෙලාව එකයි නේ. වෙලාව එකයි නේ. වෙලාව එකයි. වින්සයි ටොරන්ටෝ වෙලාව එකයි. මේ නමුත් අර කාලය තමයි යන්නේ අපිට. කාලය කියන්නේ ස්පෙෂලි මේ යනවා එන්න කිලෝමීටර තියෙන්නේ 300ක් ඉදනේ. 450ක් විතර මම හිතන්නේ. ලංකාවේ 450ක් තියෙනවා. ලංකාවේ මම හිතන්නේ විත් එකක් 400 300 ගන්න 200 ගන්න. එහෙනම් අපි ආවෙලා කතා කරමු. ඕකේ? අනිවාර්යෙන්. මම බොහොම ස්තුතියි මිස්ටර් ගාමිණි.